මේ වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට අද පෙන්වන්න යන්නේ ඇන්ටි ඒජින් ක්‍රීම් එකක් ගන්නකොට මොනවද ඕගොල්ලෝ දැනගන්න ඕනේ කියලා. හරි. එතකොට අපිට පුළුවන් දැනට තියෙන විද්‍යාත්මක ක්‍රමවේද අනුව අපිට රිවර්ස් කරන්න පුළුවන් ඒජ් එක. right? So David Sinclair Harvard විශ්වවිද්‍යාලයේ ඉතාමත්ම ගොඩක් පරීක්ෂණ කරන විද්‍යාඥයෙක් මේ ඒජින් ගැන. ඉතින් යා කියන 2050 වෙනකොට අපිට පුළුවන් වෙනවා සෑහෙන ප්‍රමාණයකින් ඒජ් එක අපිට කියන්න බෑ අවුරුදු 10කින්ද 20කින්ද කියලා පස්සට දාගන්න පුළුවන්. එතකොට අපි දැන් ඒකට බේස් එක දාගෙන යනවා. ඒ බේස් එක දාගෙන යනකොට අපිට මොනවද දැනට කරන්න පුළුවන් කියන එක මම මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ වෙළඳපොළ කියන ප්‍රොඩක්ට් අන්ට දැන් මේකෙන් මේ පෙන්වන්න යන්නේ මේ වීඩියෝ එකෙන් අපේ හැම ගත්තොත් හැම එපිඩර්මිස් ඩර්මිස් ඊට පස්සේ හයිපොඩර්මිස් කියලා මේ ෆැට් ලේයර් එකක් තියෙනවනේ නේද? ඔයගොල්ලන්ට පේනවා මෙතනනේ. අන්නේ ෆැට් ලේයර් එක. එතකොට තුනකට බෙදෙනවා. එපිඩර්මිස්, ඩර්මිස් and හයිපොඩර්මිස් කියන මේ ෆැට් ලේයර් එක. ඊට පස්සේ යටින් මසල්ස් තියෙනවා. ඊළඟට බෝන් එක තියෙනවා. දැන් මේකේ වඩාත්ම වැදගත්ම ස්තරය වෙන්නේ මෙන්න මේ ඩර්මිස් කියන එක. එපිඩර්මිස් එක හැදලා තියෙන්නේ සෛල වලින්. එතකොට මේක හයිපොඩර්මිස් කියන එක ෆැට්, ඒ කියන්නේ මේදෙන් තමයි හැදලා තියෙන්නේ. එතකොට මේ වයසට යාම කියන එක කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඉන්ට්‍රින්සික් ඒජින් කියලා. ඉන්ට්‍රින්සික් ඒජින් කියන්නේ ස්වභාවයෙන්ම අපේ වයසට යාම. අනිත් එක එක්ස්ට්‍රින්සික් ඒජින්. එක්ස්ට්‍රින්සික් ඒජින් කියන්නේ පරිසරයේ තියෙන බලපෑම්, තද හිරු රශ්මිය, කෙමිකල්ස්, එහෙම නැත්නම් නිින්ද නැතිකම, ස්ට්‍රෙස් එක, ආහාර ඒවත් එක්ක අනවශ්‍ය විදිහට වයසට යාම තමයි එක්ස්ට්‍රින්සික් ඒජින් කියන්නේ. මේ එක්ස්ට්‍රින්සික් ඒජින් කියන එක අනිවාර්යයෙන්ම අපිට පාලනය කරගෙන අඩු කරගෙන 0 එකට බස්සන්න පුළුවන්. නමුත් ඉන්ට්‍රින්සික් ඒජින් අපිට එක්තරා ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන්. එතකොට අපි බලමු වයසට යනකොට මොකද්ද වෙන්නේ කියලා. වයසට යනකොට ප්‍රධානම දේ තමයි සිද්ධ වෙන්නේ මේ හැම රැලි වැටීම. හැමේ තියෙන හෙල්ත් එක නැති වෙන එක. ඒ කියන්නේ එක්ස්ට්‍රින්සික් හරි ඉන්ට්‍රින්සික් හේතු නිසා මේ දෙකම වයසට යනකොට අපේ නිරෝගී හැමක් නැති වෙනවා. එතකොට අපි මොකද කරන්නේ මේක නවත්ත ගන්න නම් මේ ඔයගොල්ලන්ට පේනවා දැන් මේ මැද ස්තරය කියන්නේ මැද ස්තරයේ තියෙන මේ ෆයිබර්ස්, ඒ කියන්නේ රැහන් වගේ දේවල්, ඒවෙන් තමයි මේ හැම හොඳට ඇදලා තියාගන්නේ. ඒවයි තියෙනවා කොලජන්. දැන් මේක පේන ඔයගොල්ලන්ට කොලජන්, හයලුරොනික් ඇසිඩ් and ඉලාස්ටින් වගේ ෆයිබර්ස්, ඒවා තමයි මේක හොඳට හැම නිරෝගීව ඇදලා තියාගන්නේ. නමුත් වයසට යනකොට මොකද වෙන්නේ? අවුරුදු 45 වෙනකොට 25% මේ කොලජන් ෆයිබර්ස් අපේ හැමේ නැති වෙනවා. 25% අවුරුදු 45 වෙනකොට. එතකොට මොකද වෙන්නේ? හැම රැලි වැටෙන්න ගන්නවා. දැන් අපිට ඕකට තියෙන විසඳුම තමයි අපි වෙළඳපොළට ගිහලා ප්‍රොඩක්ට් එකක් අරගෙන ඒ ප්‍රොඩක්ට් එකෙන් පුළුවන් ද මේක නවත්තන්න කියන එක තමයි අපි බලන්නේ. එතකොට මේ රෙටිනෝල් කියන ප්‍රොඩක්ට් එක අද මම ඕගොල්ලන්ට කියලා දෙන යන රෙටිනෝල් එකෙන් ඒක කරන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? අපි රෙටිනෝල් කියන එක සමේ ආලේප කෙරුවට පස්සේ මෙන්න මේ රෙටිනෝල් කියන එක දැන් ඕගොල්ලන්ට පේනවා මේකෙන් සම ඇතුළට යනවා. රෙටිනෝල් කියන එක සමෙන් උරා ගන්නවා. උරාගත්තට පස්සේ මේකේ තියෙනවා මේගොල්ලන්ට පේනවා දැන් ෆයිබ්‍රෝබ්ලාස්ට් කියලා සෛල වර්ගයක්. ඒ ෆයිබ්‍රෝබ්ලාස්ට් කියන සෛල වර්ගය වයසත් එක්ක කම්මැලි වෙන්න ගන්නවා. එයාගේ ෆන්ක්ෂන් එක කරන්නේ නැහැ. ෆන්ක්ෂන් එක මොකද්ද? එයා තමයි කොලජන් හදන්නේ. එතකොට වයසත් එක්ක ෆයිබ්‍රෝබ්ලාස්ට් කියන සෛල අලස වෙන්න ගන්නවා. දැන් රෙටිනෝල් ගිහිල්ලා ඇතුළට රෙටිනෝල් එක කරන්නේ මචෝ ඔබ කම්මැලි වෙලා බෑ දැන් ආපහු වැඩ කරහන් කියන අන්නේ මෙසේජ් එක දෙනවා. මෙසේජ් එක දුන්නාම ෆයිබර්බ්ලාස්ට් කරන්නේ ආපහු කොලජන් හදන්න ගන්නවා. ඉතින් කොලජන් හදන්න ගන්නකොට අර කොලජන් අඩුවීම වළක්වා ගන්න පුළුවන් රෙටිනෝල් වලට. හැබැයි කොහොමද රෙටිනෝල් පාවිච්චි කරන්නේ, කොච්චර කල්ද, කොහොමද හරියට පාවිච්චි කරන්නේ, ඒ හැම විස්තරයක්ම දන්නේ නැතුව නිකන් ඔහේ ගිහිල්ලා කාගෙන් හරි ඉල්ලලා ඕද කවුන්ට් එකේ
අනේ මට රෙටිනෝල් ක්‍රීම් එකක් දෙන්න මොන හරි තියෙන එකක් ඔන්න ඔහි කියලා අරගෙන ගාලා බරියන්නේ නැහැ. ඒ ගයිඩ්ලයින්ස් තියෙනවා ඒවා ෆලෝ කරන්න ඕන ඒවා හරියට ක්‍රියාත්මක කරන්න ඕන. උදාහරණයක් හැටියට කොච්චර කාලයක් ගන්න ඕනද කියලා ඔයගොල්ලෝ දන්නවද? දවසේ කොයි වෙලාවටද ගන්න ඕන කියලා ඔයගොල්ලෝ දන්නවද? කොච්චර ප්‍රමාණයක් ගන්න ඕන කියලා ඔයගොල්ලෝ දන්නවද? ගන්න කලින් හැමත මොකද්ද කරන්න ඕන කියලා දන්නවද? ඒ වගේ ගොඩාක් දේවල් දැනගෙන මේක පාවිච්චි කරුවොත් ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ රෙටිනෝල් කියන ප්‍රොඩක්ට් එක අපේ හැම හරියටම ආපහු හදලා දෙන්නේ අර කොලැජන් කියන ඒවා හදලා ආපහු හොඳට ඇදලා වැලි වැටෙන එක නවත්තනවා. ඉතින් ගොඩාක් රෙටිනෝල් කලෙක්ෂන් තියෙනවා. ඔයගලන්ට දැනගන්න ඕන නම් කොහොමද කොහොමද අවශ්‍ය දේවල් කියලා මගේ මේ නම්බර් එක තියෙනවා. ඒ නම්බර් එකට ඔයගලන්ට පුළුවන් WhatsApp message එකක් එවන්න. මං ඊට පස්සේ ඔයගලන්ට ඕන විස්තර ටික එවන්නම්. මේකට like නම් ඔයගලන්ට subscribe කරන්න මගේ channel එකට.